අඩෝ මේ බිත්තර 10යි රෝස් චිකන් එකයි දාලා හදාලා ගනින් සබා උඹත් උදව් කරපන්. අද ඔහෙලත් දෙන්න හදනේ බිත්තර 10යි රෝස් චිකන් එකයි පට්ටම පට්ට කොත්තුවා. වැල්ලවා ඉඳන් ගාල්ලට මාව බලන්න ආපු අපේ සබාස් ආදරේ. අපි අවශ්‍ය ද්‍රව්‍ය ටික කපාගෙන ඉවර සබා මොනවද කියලා කියමුකෝ. අපි කැරට් කපා ගත්තා, ගෝවා කපා ගත්තා, ලීක්ස් කපා ගත්තා, ඊට පස්සේ පොඩියට බීලුණු ටික කපා ගත්තා. ඊට පස්සේ ජින්ජර් ගාලික්, පොල් තෙල්. අඩෝ පට්ට සොඳයි ආ. අද ඔය කන් දෙකෙන් දුම් දාන්න දෙන්නේ. කැරට් දාගමු මේකට. දැන් තමයි මේ කොත්තුවේ මචං සර්ප්‍රයිස් එක තියෙන්නේ. මක්කයි සබා? බිත්තර 10 බිත්තර 10. එකයි. පහයි. මේ මන් දන්නේ 6 වෙනි එක. 6යි. ඔන්න 7. 9යි. 10යි. දැන් නම් තැටි ඉඩක් නෑ බා. ඇඳිලා ඉන්නේ. අඩෝ සබා ඔය බිත්තර ඔම්ලට් එකක්ද බං හදන්නේ රෝස් චිකන් එකක්ද මාලා ගනි බිත්තර 10ටම හරියන්න අපි ලුණු දාගමු දැන් අපි දාගන්න යන්නේ කරපිංචා ඊළඟට අපි කපාගත්ත කොත්තු ටික දාගමු අපි දැන් මේකට දාගන්නවා මේකේ සැර වැඩි වෙන්න චිකන් ග්‍රේවි එක ඊළඟට අපි රෝස් චිකන් දාගන්න හදන්නේ රෝස් චිකන් දානවා නම් සබා මට ඉතින් කුකුලෙන්ම ඕනේ ඉතින් টොප් එකටම තියෙන්න ඕනේ කොත්තෝ ඉතින් ප්ලීස් ටික අරුව සබා උඹට ගාල්ල කෑම සෙට්ටිය මේවා ගාල්ලෙන් හදුන টොප් බඩු